සුබම සුබ උදෑසනක් වෙන්න ඕන මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද මම මේ ඔයාලත් එක්ක යන්න හදන්නේ මගේ පුංචිම පුංචි ගේ ඇතුලේ පුංචි රවුමක්. මේ තියෙන්නේ ඒ ලස්සන මගේ පුංචි කාමරේ ඇතුළට පේන වටපිටාව. උදේ පාන්දර නැගිටලා මේම එළි දකිද්දි හිතට දැනෙන්නේ මාරම සැනසීමක්. එහෙම නේද යාළුවනේ? මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් මගේ පුංචිම පුංචි කුස්සිය. ගොඩක් ලොකු නැහැ. ඒ වුණාට මම මේකට හරියම ආසයි. මගේ හිත ගොඩක් නිවෙන තැනක් තමයි මගේ පුංචි කුස්සිය කියන්නේ. තාම අපි මේ වල වැඩ පටන් ගත්තේ නැහැ. ගෙට පදිංචි වෙලත් නැහැ. ඉතින් මේ බලන්නකෝ මගේ පුංචි කුස්සියට ජනේලෙන් පේන වටපිටාව. හිතම නිවෙනවා යාළුවනේ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ මගේ පුංචි බාත්රූම් එක. ඉඩකඩ තියෙන විදිහට හරියටම මැනේජ් කරලා ලස්සනට පිළිවෙලට වැඩේ කරලා දුන්නා ඒ වැඩ කරපු මාමා. ඉඩකඩ පොඩ්ඩක් වුණත් එයා හරියටම ඒ දේවල් කරලා කියලා මං හිතනවා. තාම මේ කිසිම දෙයක් අපි පාවිච්චියට අරගෙන නැහැ. මේ තියෙන්නේ බාත්රූම් එකකින් පිට වුණාම තියෙන පැසේජ් එක. ඒක ඉස්සරහට ගියාම තමයි මගේ පුංචි කාමරේ තියෙන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ ඒ කාමරේ ජනේලෙන් පේන ලස්සන වටපිටාව. උදේ පාන්දර ඉතින් මේ වගේ දෙයක් දකිනවා කියන්නේ දවසම සුබයි. සබාදහම කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට ලැබුණු ලොකු ආශිර්වාදයක්. ඒ ආශිර්වාදයට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන විඩාව සනසන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ පුංචි සාලේ. මේ තියෙන්නේ මගේ ගෙදර අනිත් කාමරේ. මේක ගෙදර උඩ තට්ටුව. අපිට ලොකු ඉඩකඩක් නැති නිසා තමයි මේ විදිහට ප්ලෑන් කරලා පොඩිවට ගේ හැදුවේ. ඒත් හරිම සතුටුයි. ඔන්න ඔය විදිහට ගේ උඩ තට්ටුවේ ඉස්සරහා තියෙනවා. ඉස්සරහට ඇමිල් අය ජීවත් වෙනවා. එයාලගේ ගෙවල් තමයි